හෙලෝ ළමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ගොඩක් අය අහන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ඉංග්‍රීසි වීක් නම් PT කරන්න පුළුවන්ද කියන එක. සිම්පල් ආන්සර් එක තමයි ඔව් පුළුවන්. ඔයාගේ ඉංග්‍රීසි පර්ෆෙක්ට් වෙන්න ඕනේ නැහැ PT කරන්න. හරිද? ග්‍රැමර් ටිකක් වීක් වෙන්න පුළුවන්. ස්පීකින් අන්තිමයි. වොකැබුලරි ටික ලිමිටඩ්. ඒ වගේම දේවල් තිබුණොත් ප්‍රොපර් ස්ට්‍රැටජි එකක් එක්ක ඔයාට රික්වයර් PT ස්කෝර් එක ගන්න පුළුවන්. හරිද? මොකද PT කියන්නේ ස්කූල් එක්සෑම් එක වගේ නෙවෙයිනේ. මේකෙදි බලන්නේ mostly skills, patterns, practice and timing. උදාහරණයක් ගත්තොත් රීඩින් එකේ ඔයාට හැම වර්ඩ් එකම තේරෙන්නේ නැති වුණත් question patterns දැනගෙන practice කරොත් marks ගන්න පුළුවන්. ඒක ගොඩක් ලේසි. හරිද? listening එකෙත් ඔයාට එක වචනයක් මිස් වුණා කියලා හැමදේම ඉවර වෙන්නේ නැහැ. ස්මාර්ට් වේ එකෙන් අහන්න, notes ලියන්න, answer predict කරන්න පුළුවන්. ස්පීකින් එක ගැන බය වෙන්න එපා. PT ස්පීකින් එක කියන්නේ native speaker කෙනෙක් වගේ කතා කරන්න ඕනේ එක්සෑම් එකක් නෙවෙයි. clearly, fluently and correctly pronounce කරලා කරන එක තමයි වැදගත්. රයිටින් එකෙත් ලොකු ඉංග්ලිෂ් සෙන්ටෙන්සස් දාන්න ඕනේ නැහැ. ප්‍රොපර් ස්ට්‍රක්චර් එකක් එක්ක ටෙම්ප්ලේට් එකක් and ප්‍රැක්ටිස් එකක් තිබ්බොත් enough. හරිද? ඒ නිසා ඉංග්ලිෂ් වීක් කියලා PT අතහැරලා දාන්න එපා. මොකද IELTS එක ගත්තී මේක ගොඩක් අපිට ගොඩක් තියෙන හොඳ opportunity එකක්. මොකද මේක ඇවිල්ලා AI ස්කෝරිං සිස්ටම් එකක් නිසා මේකෙදි අපිට පොඩි ටිප්ස් යූස් කරලා ප්‍රැක්ටිස් එකත් එක්ක ලේසියෙන්ම මේක ගොඩ දා ගන්න පුළුවන්. හරිද? firstly basic vocabularies use කරන්න. හරිද? second PT questions types ටික හොඳට තේරුම් ගන්න. හරිද? thirdly daily practice කරන්න. මොකද practice එකත් එක්ක තමයි මේක ගොඩ දා ගන්න පුළුවන්. අන්තිමට මොක් ටෙස්ට් දාගෙන ටයිම් මැනේජ්මන්ට් එක ඉම්ප්‍රූව් කරගන්න. මොකද PT වලදී ඒකේ ටයිම් එක කොයි වෙලාවත් ස්ටොප් වෙලා තියෙන්නේ නැහැ. ඔයා පෝස් වුණොත් ඒකේ ටයිම් එක යනවා. ඒක නතර වෙන්නේ නැහැ. ඒක නවත්තන්නත් බෑ. ඔයා ස්පෝස් වුණොත් පෝස් වුණාම තමයි අන්තිමට අපරාධේ එක්සෑම් එකේ වගේ ප්‍රැක්ටිස් කරපු ටයිම් එකයි හැමදේම අපරාධේ නිකන් අහක යන වතුර යනවා වගේ වැඩක් වෙන්නේ. ඒ හින්දා ටයිම් මැනේජ්මන්ට් එසෙන්ෂල්. හරිද? මම දන්න ගොඩක් ස්ටුඩන්ට්ස්ලා O level English S උනත් ස්පීකින් අවුල් උනත් කන්සිස්ටන්ට් ප්‍රැක්ටිස් එකෙන් 70+ 79+ වගේ ස්කෝර්ස් අරගෙන තියෙනවා. ඔයාගේ ඉංග්‍රීසි වීක් වෙන්න පුළුවන්. ඒක හරි. ඒත් හරි ගයිඩන්ස් එකක් එක්ක ටෙම්ප්ලේට්ස් හරියට යූස් කරොත් ඒක හිතරට වඩා ගොඩක් ලේසි දෙයක්. හරිද? ඔයාට බර වචන ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි වගේ නම් ලේසි ටෙම්ප්ලේට්ස් වලින් කොහොම හරි each band එක බේරගෙන ඕවර්ऑල් එක achieve කරගන්න ඕන නම් essential PT resource toolkit එක ඔයාට අවශ්‍ය සියලුම updated templates, PT tricks, collocations, grammar rules, monthly predictions වගේ PT සම්බන්ධ ඕනෑම ගැටලුවකට පැය 24 පුරාම ගයිඩන්ස් එකක් එක්ක WhatsApp හෝ email මගින් ලබා ගන්නත් පුළුවන්. මේ ටූල් කිට් එක monthly update වෙන නිසා ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වගේම මේ ඉන්නේ පළවෙනි පාර ස්කෝර් එක මදි වෙලා පස්සේ PT resources tool kit එක use කරලා PT ගොඩ දාගත්ත දෙන්නේ. හරිද? ඉතින් ඔයාත් පල්ලෙහා තියෙන නම්බර් එකට වෙනම මෙසේජ් එකක් දාලා වැඩි විස්තර දැනගන්න. PT කියන්නේ smart preparation එකකින් track කරන්න පුළුවන් exam එකක්. ඔයාගේ ඉංග්‍රීසි වීක් නම් ෆස්ට් ස්ටෙප් එක තමයි ෆියර් එක අඩු කරගෙන ස්ටාර්ට් කරන එක. තවත් මේ වගේ PT tips, speaking hacks, reading strategies ඕන නම් පල්ලෙහාම කමෙන්ට් එකක් දාලා channel එක මතක ඇතුව subscribe කරලා තියාගන්න. So good luck for your PT exams.